ඉතින් මේ අලුත්ම සිලබස් එක 2027 එන්න තියෙන එක ඇයි මම දැන් ඉඳලම උගන්වන්න පටන් ගන්නෙ. Facebook ඩවුන් වෙච්ච රීසන් එක මම හැම ක්ලාස් එකකම ය아දෙන මොකද හේතුව BGP කොහොමද ඩවුන් වුනේ? ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මගෙන් අහන දෙයක් තමයි පරණ සිලබස් එක ගන්නවද නැත්නම් අලුත් සිලබස් එක තව මාස කිහිපයකින් ගෙනහම්ද ඒකට ෆේස් කරනවද කියලා. මොන එක්සෑම් එක කරත් අපි පාඩම් කරලා තියරි ටික බලලා එක්සෑම් එක කරා කියලා ඒකෙන් අපිට 100% ඒක knowledge එකෙන් විතරක් ගිහිලා work කරන්න බෑ. විශේෂයෙන් Cisco Catalyst Center එකට කොහොමද අපි API call එකක් යවලා අපිට අවශ්‍ය දේ කරගන්නේ. කම්පියුටර් නෙට්වර්කින් කරන ඕනම කෙනෙක් දන්න එක්සෑම් එකක් තමයි CCNA කියලා කියන්නේ. එතකොට මේ එක්සෑම් එක මේ තාක් වෙනකන් තිබුණේ CCNA version 1.1 කියන සිලබස් එක. ඉතින් මේක වෙනස් වෙනවා 2027 පෙබරවාරි 3 ඉඳලා version 2 වලට. ඉතින් මේ අලුත්ම සිලබස් එක 2027 එන්න තියෙන එක ඇයි මම දැන් ඉඳලම උගන්වන්න පටන් ගන්නෙ. සහ මොනවද මේ අලුත් සිලබස් එකේ වෙලා තියෙන වෙනස්කම් කියලා අද වීඩියෝෙන් කතා කරලා බලමු. Cisco Certified Network Associate එහෙම නැත්නම් CCNA කියලා කියන්නේ ගොඩක්ම software engineering, network engineering, ඊට අමතරව electronic and telecommunication කියන field වල ඉගෙන ගන්න ළමයිට ගොඩක් වැදගත් වෙන සහ ගොඩක් අය දන්න field එකේ ඉන්න අය දන්න exam එකක් තමයි මේ CCNA කියලා කියන්නේ. මේක ලංකාවේද අපි ගන්නකොට අපිට වෙලාව පැය දෙකක exam එකක් වුණාට පැය දෙකමාරක් අපිට ගන්න පුළුවන්. මොකද අපේ language difference එක හන්දා ඊට අමතරව $300ක් මේකට අපි වැය කරලා තමයි මේ exam එක පාස් වෙන්න ඕනි. එතකොට මේ exam එක වැදගත් වෙන්නේ ගොඩක්ම ලෝකයේ අපිට networking පැත්ත ඉගෙන ගන්න කට්ටියට විශේෂම network එක handle වෙන්නේ කොහොමද? packet එකක් internet එකේ route වෙන්නේ කොහොමද? firewall, routers, switches, automation, wireless, security ඔය හැම දෙම එකතුවක් තමයි CCNA exam එක ඇතුලේ තියෙන්නේ. ඉතින් මේකේ සිලබස් එක මේ තාක් පෙරණ තිබ්බේ CCNA version 1.1 කියලා. ඉතින් මේක වෙනස් කරන්න ඕන කියන මේ change එක ගැන කතා කරේ මේ අවුරුද්දේ මැයි මාසේ. නමුත් මේක කරලියට එන්නේ 2027 පෙබරවාරි 3 වෙනිදා ඉඳලා. ඉතින් CCNA version 2.0 වලට මේක අප්ග්‍රේඩ් වෙනවා version 1.1 ඉඳලා. එතකොට ඔයගලන්ට පරණ සිලබස් එක exam එක 2027 පෙබරවාරි 2 වෙනිදා වෙනකන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ගන්නවා නම් කෙලින්ම අලුත් සිලබස් එකට තමයි ඔයා ෆේස් කරන්න ඕනේ. ඉතින් මේ සිලබස් එක ගැන කතා කරනකොට මොනවද මේකෙන් කලින් තිබ්බේකින් අයින් කරලා තියෙන්නේ සහ මොනවද මේකට අලුතෙන් එකතු වෙලා තියෙන්නේ කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕනම දෙයක ඉතින් වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. ඉතින් හොඳ කොටස් අයින් වෙනවා සමහර අවස්ථාවලදී තව කොටස් අලුතෙන් එකතු වෙනවා. ඉතින් සිලබස් එක චේන්ජ් වෙනවා කියලා කියන්නේ ඒක හදන්නෙම ලෝකයේ තියෙන අලුත් දේවල් එකතු වෙද්දී අපිට ඉගෙන ගන්න ඕනේ හන්ද ඒගොල්ලෝ ඒව එකතු කරනවා. හැබැයි සමහර දේවල් අයින් කරන්නේ ඒවා භාවිතා වෙන්නේ නැති හන්දම නෙමෙයි. අර සිලබස් එක යම්කිසි ප්‍රමාණයක් ඒ ලෙවල් එකට මේන්ටේන් කරන්න ඕනේ හන්ද. නමුත් ඉගෙන ගන්න පුළුවන් නා ඔයගොල්ලන්ට හැමදේම ඒවත් පරණ දේවලුත් එක්කම ගොඩක් වටින හන්ද මම ඔයගොල්ලන්ට කියා දෙන්නම් මම මොනවද කියා දෙන්නේ සහ අලුත් සිලබස් එකේ දේවල් අපි කොහොමද මේකට එකතු කරගන්නේ කියලා. ඉතින් මම මේකට පොඩි කම්පැරිසන් එකක් කරනවා පරණ සිලබස් එක අලුත් එකයි මගේ ලැප්ටොප් එකෙන්. ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. මම මේ ඕපන් කරලා තියෙන CCNA version 1.1 එක ඔබට පේනවා ඇති මේකේ කොටස් 6කට තමයි සිලබස් එක බෙදලා තිබ්බේ. network fundamentals, network access, IP connectivity, services, security fundamentals, automation and programmability. එතකොට මේ කොටස් 6ක් තිබ්බ එක අලුත් සිලබස් එකේ ඔබට පේනවා ඇති කොටස් 5කට තමයි මේක වෙන් කරලා තියෙන්නේ. එතකොට network infrastructure and connectivity, switching and network access, IP routing, network services and security, AI and network operation and management. එතකොට අර කොටස් 6 තිබ්බ දේවල් මේ කොටස් 5කට ඒගොල්ලෝ ඇතුළු කරලා තියෙනවා සහ අලුත් දේවල් එකතු කරලා තියෙනවා. එතකොට දැන් අපි බලමු මේ තියෙන්නේ version 1.1 එක තාමත් තියෙන exam එක. එතකොට මේකේදී ඔයාලට පේන ඇති routers සාමාන්‍ය network device ගැන පොඩි introduction එකක් explain කරන්න තියෙනවා. ඊට අමතරව network topologies කොහොමද අපි use කරන විශේෂම spine leaf විශේෂම data centers වල භාවිත කරනකොට නම් spine leaf setup එක. එතකොට කොහොමද අපි basic network එක මේක operate වෙන්නේ campus network එකක. ඊට අමතරව cabling වර්ග fiber multi mode fiber single mode fiber copper ගැන connections ගැන ඊට අමතරව එන්න පුළුවන් collisions errors mismatch duplex ඒ වගේ දේවල්. TCP UDP කියන දෙන්නගේ වෙනස්කම් මොනවද? IP versions for addressing and subnetting config කරන විදිය, private IPs කියන්නේ මොනවද? IPv6 ගැන, IP version 6 වල address වර්ග ගැන
ඊට අමතරව වයර්ලස් ප්‍රින්සිපල්ස් කොහොමද භාවිතා වෙන්නේ virtualization ඊළඟට switching concept ගැන. එතකොට මේ අලුත් සිලබස් එකේ මේ දේවල් ටික ඒගොල්ලෝ ඉන්ක්ලූඩ් කරනවා මෙන්න මෙතනට. ඒතර ඔබට පේනවා ඇති පොඩි දේවල් ටිකක් මෙතන පෙන්වන්නේ නැහැ. කලින් තිබ්බ TCP UDP comparison එක. මෙන්න මේක TCP UDP comparison එක ඊට අමතරව ගත්තොත් wireless සහ මෙන්න මේ network topologies ගැන කතා කරලා තිබ්බ ටික සහ මේ devices ගැන තිබ්බ දේවල් කීපයක් මෙතනින් ඉවත් වෙලා තියෙනවා. එතකොට මෙතනදී විශේෂයෙන් මට පේනවත් දන්නේ troubleshooting part එක එකතු කරලා තියෙනවා. troubleshoot version 4 address, troubleshoot version 6 address, troubleshoot wired and wireless connectivity, troubleshoot DSCP version 4. එතකොට කලින් සිලබස් එකේ troubleshooting part එක ගැන ලොකුට කතා කරේ නෑ. මේක අවුරුදු කීපයකට කලින් තමයි troubleshooting part එක තිබුණේ. නමුත් මේගොල්ලෝ අලුතෙන් සිලබස් එකට ආයෙ එකතු කරලා තියෙනවා. ඉතින් මේක හොඳයි. මොකද හේතුව අපි තීර විතරක් ඉගෙන ගන්න එක්සෑම් එක පාස් වුණා කියලා මේක කරන්න අමාරුයි වර්ක් කරන්න ගියාම. ඉතින් අපි විශේෂයෙන් troubleshooting part එක ගැන හොඳට practically පොඩ්ඩක් ස්ටඩි කරලා sample කීපයක් කරලා හොඳට අත්දැකීමක් ඇතුව ගියොත් ජොබ් එකට ගියාම හරිම ලේසි. ඉතින් ඒක හන්ද මම ගොඩක් කැමති මේ troubleshooting part එක එකතු කරපු ගැන. ඉතින් ඒක ඔයගොල්ලන්ට හොඳ අත්දැකීමක් වේවි. එතකොට ගොඩක්ම මේකේ basic concept ගැන ගැඹුරට යන්නේ නැහැ. හැබැයි troubleshooting part එකේදී අපිට බේසික් ගැන දැනගෙන ඉන්න ඕනේ. හැබැයි එතනදී අරතරම්ම දේවල් කතා කරන්නේ නැහැ මේක topologies ගැන TCP UDP ගැන. නමුත් ඒව කතා නොකර මෙතනට එන එක පාඩුවක්. ඒක නිසා ඔය දේවල් අනිවාර්යයෙන්ම උගන්වන්න ඕනේ. ඉතින් ඒවා මම අනිවාර්යෙන් කියා දෙනවා. මොකද හේතුව එහෙම නැතුව මෙතනට ඒවා එන්න බැරි හන්ද. so syllabus එකේ mention නොවුනට අපිට ඒ දේවල් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඊට පස්සේ අපි ගත්තොත් network access කියන part එක switching part එක layer 2 switching part එක ඊට අමතරව RSTP STP concept ගැන ඊට අමතරව Cisco wireless architectures and AP modes WLAN components WLC lag link aggregation ඊට අමතරව AAA වල basic දේවල් ගැන ඒ wireless LAN GUI configuration QoS profiles ඔන්න ඔය ටික නම් අයින් කරලා තියෙනවා. ඔයාලට පේන ඇති මෙතනදී ඒගොල්ලෝ switching network access switches ගැන කතා කරනවා CDP LDP ඒවා තියෙනවා. හැබැයි අර තිබ්බ ගොඩක් කරුණු ගැඹුරට ගියේවා මෙතනදී ඉවත් කරලා තියෙනවා. විශේෂයෙන් wireless ගැන කතා කරන්න ඕනි. wireless ගැන ඕගොල්ලන්ට මෙතනදී තියෙන ප්‍රශ්න තමයි ඔන්න ඔතන. මොකද wireless ගැන අපිට කලින් අපි ඉගෙන ගත්ත ටිකක් ගැඹුරින් ඉගෙන ගත්ත දේවල් මෙතනදී කතා කරන්න විදිහක් නැහැ. විශේෂයෙන්ම WLAN discovery method එක access point එකක්. ඒ කියන්නේ අපි කොහොමද access point එකක් control එකක් හොයාගෙන යන්නේ. අපි උදාහරණයකට ගත්තොත් මේ වගේ control එකක් ගත්තොත් මෙතන wireless access point එක මේක on කරාම මේ control එක හම්බෙන්න යන්නේ කොහොමද? network cable එකක් through කොහොමද මෙයා discover කරන්නේ? කොහොමද මෙයාත් එක්ක හදාගන්නේ connection එක? අපි ඔකට කියන cap tunnel කියලා. ඒ cap tunnel එක build වෙන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් කීපයක් දැන් ඔන්න අලුත් සිලබස් එකේ කතා කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒවා මේකෙදී ඉවත් කරලා තියෙනවා. එතකොට එතන පොඩි අවාසියක් සිද්ධ වෙනවා. ඒ පැත්තෙන් ගත්තොත් මේකේ wireless ගැන විතර බේසික් අලුත් සිලබස් එකේ අපිට wireless ගැන හම්බ වෙන්නේ මෙන්න මෙතන troubleshooting wired and wireless client connectivity කියන කාරණාවේදී wireless පැත්ත පොඩ්ඩක් කවර් කරන්න පුළුවන්. ඊට අමතරව wireless access point කියලා පොඩ්ඩක් තියෙනවා. standalone and controller based කියලා. එතනදී access point එකක් ඒ කියන්නේ lightweight operate වෙනවද? ඒ වගේ දේවල් කතා කරන්න පුළුවන් basic දේවල් ගැන. හැබැයි අර ඊට වඩා දේවල් control එක කොහොමද communicate කරන්නේ? control එකක් මොනවද operate වෙන්නේ? control එක config කරන්නේ කොහොමද? GUI එකෙන් ඒ දේවල් ටික අයින් කරලා තියෙනවා. ඉතින් ඇත්තට මේ දේවල් අපි දැනගෙන ඉන්න ඕනි. මොකද networking කරද්දී wireless කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඔයගොල්ලෝ ගෙවල් වල පවා මේ වීඩියෝ එක බලද්දී සමහරට ආයෙ use කරන wireless වෙන්න පුළුවන් laptop එකේ cable පාවිච්චි කරන බොහොම අඩුයි. ඉතින් කොහොමද ඒ operate වෙන්නේ? දැනගෙන ඉන්න ඕනේ ඔයගොල්ලෝ. ඉතින් ඒකන්ද එකත් exam එකට cover වෙන්නේ නැතුණාට අනිවාර්යෙන් උගන්වන්න සිද්ධ වෙන දෙයක්. මොකද ඒ ටික දැනගෙන ඉන්නේ නැතුව මේක කරලා ඇත්තටම තේරුමක් නැහැ. ඉතින් syllabus එකේ ඒක අයින් කරාට ඒක ඔළුවේ තියෙන්න ඕනේ හැමෝගෙම. ඒතර අලුත් සිලබස් එකේ ඊළඟ පාර්ට් එක තමයි මේ IP routing වලින් මොකද්ද වෙනස්කම තියෙන්නේ? කලින් තිබ්බ routing වලම වෙනස් වීම සිද්ධ වුණේ මෙන්න මෙතන.
කලින් ස්ටැටික් රවුටින් ගැන තිබ්බ දේවල් ටික මේකෙත් එහෙමම තියෙනවා. හැබැයි අලුතෙන් ඇඩ් වෙලා තිනවා OSP version 3. ඒ කියන්නේ IP version 6 එක. IP version 6 එක OSP version 3 භාවිතා වෙන්නේ කොහොමද කියන එක. ඒතර කලින් තිබ්බ OSP version 2 IP version 4 එක මේකත් එක තමයි යන්නේ. ඒතර මේකේ ඔයාලට පේනවා පරණ සිලබස් එකේ අලුත් සිලබස් එකේ දෙකම තිබ්බ නැද්දයක් තියෙනවා. විශේෂයෙන්ම ගැන කියන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා නම් routing protocol ගත්තොත් RIP තියෙනවා, EIGRP තියෙනවා, OSP තියෙනවා. RIP කියන්නේ ගොඩක් පරණ protocol එකක්. ඉතින් අපි routing protocol එක කතා කරනකොට routing protocol හැදුණු විදිහ ගැන RIP කොහොමද ආවේ? ඇයි ඒක හරියන්නේ නැත්තේ? RIP වලට වඩා EIGRP වටින්නේ ඇයි? EIGRP වලට OSP වැදගත් වෙන්නේ. ඒක multi vendor support, ඒක metric එක හොඳයි. ඒ වගේ path එක හොයාගන්න ගියාම table කොහොමද maintain කරන්නේ? කොහොමද area concept එක implement කරලා තියෙන්නේ? එතකොට අපි උගන්වනකොට එකපාරටම OSP වලට ගියොත් routing ගැන වට අවබෝධයක් එන්නේ නැහැ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ඉන්ටර්වියු එකකට ෆේස් කරනකොට කවුරු එක්කෙනෙක් ඇහුවොත් what's the difference between EIGRP and OSPF කියලා වාට කියන්න බෑ. සිලබස් එකේ මෙහෙම දෙයක් තමයි තිබුණේ මේක නම් තිබුණේ නැහැ කියලා. මොකද හේතුව එයාලා සිලබස් ගැන අප්ඩේට් වෙන්නේ නැහැ. එයාලා බලා හිතන්නවා නෙට්වර්කින් ගැන ස්ටඩි කරලා තියෙනවා නම් ඔයා routing mechanism එක ගැන routing protocols ගැන වඩා අවබෝධයක් තියෙනවා කියන එක ගැන. ඒතර ඔයාලා සිලබස් එකේ තිබ්බේ මේක විතරයි. කන්ද මම මේක විතරක් කරා කියලා කියන්න ගියොත් එහෙම ඔයාව සිලෙක්ට් කරන්න නැති වෙන්න පුළුවන්. මොකද හේතුව එයාලා බලන්නේ ඔයා ඉගෙන ගත්ත දෙයක් තියෙනවද ඒ එක්සෑම් එකක් කරලා. නැතු සිලබස් එක ගාන්ට කරා කියන එක නෙමෙයි. ඒකන්ද routing ඉගෙන ගන්න ළමයිට මම කියන්නේ ඔයා කොතනින් ඉගෙන ගත්තත් මම කියන්නේ අනිවාර්යයෙන්ම routing protocol හැම එකම ස්ටඩි කරන්න. ඒක config එක දැනගෙන ඉන්න, trouble shoot කරන්න දැනගෙන ඉන්න, compare කරන්න. ඇයි මේකට වඩා මේක වෙනස් වෙන්නේ? මේක අනික වෙනස් වෙන්නේ ඇයි? මොනවද ඒකේ mechanism එක? අතනට වඩා මේ mechanism එක හොඳ වෙන්නේ ඇයි? ඔයගලන්ට සාම්පල් එකක් දුන්නොත් කේස් එකක් දුන්නොත් මේ මෙහෙම එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඔයා මොකද සජෙස්ට් කරන ප්‍රොටෝකෝල් එක? ඒතරට ටග් ගාලා හැකියාවක් තියෙනවා. එතනට ගැලපෙන්නේ EIGRPද OSPFද එහෙම නැත්නම් CCNA වලට කතා නොකරන ISIS වගේ ප්‍රොටෝකෝල් එකක්ද? ඒ වගේ ඔයාට අවබෝධය තියෙන්න ඕනේ දෙයක් අහුව ගමන් කියන්න. එතකොට ඒ මෙතනදී සිලබස් එකේ තියෙන OSPF version 3 එක IP version 6 වල ඩෙවලොප් කරලා ඒක හොඳයි. ඔයගලන්ට V6 පැත්තත් එක්ක ස්ටඩි කරන්න හන්දා. ඒතර මේව කොහොමද තිබුණා? first hop redundancy protocol කියන එක. ඒ කියන්නේ එක ගේට් එකක් නැතුව අපි ගේට් එක කීපයක්. කියන්නේ එක රවුටර් එකක් නැතුව routers දෙක තුනක් අපි ඇඩ් කරලා කොහොමද අපි traffic එක ඒවෙන් යවන්නේ? ඉතින් ගේට් එක redundancy වලට අපි කොහොමද දෙකක් භාවිතා කළා හෝ තුනක් හෝ අපි කොහොමද ඇඩ් කරන්නේ මේ protocol එකකින්? මේක තිබුණා කලින් සිලබස් එකේ. ඒතර ඒකත් මෙතනට ඇවිල්ලා තිනවා. එතකොට security පැත්තෙන් ගත්ත වෙනස්කම සිද්ධ වුණේ මොනවද? security පැත්තේ පොඩි අවාසියක් වෙලා තියෙනවා. ඒ තමා අපිට තිබ්බ wireless security ටික අයින් වෙලා තියෙනවා. WPA, WPA2, WPA3 ඊට අමතරව මේ GUI එකෙන් කොහොමද WPA2 PSK config කරන්නේ? අන්නේ දේවල් ටික මේගොල්ලෝ ඉවත් කරලා තියෙනවා. ඉතින් ඒක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. නමුත් wireless part එක ස්ටඩි කරනවා නම් ඉගෙන ගන්නනවා නම් මේ ටිකත් කියා දෙන්න පුළුවන්. එතකොට AAA part එක හිම්ම තියෙනවා. AAA කියන්නේ authentication, authorization, accounting කියන concept එක. You can use authentication වලට. ඊට අමතරව අපි කොහොමද SFTP, SCP භාවිතා කරලා file transfer කරන්නේ? ඊට අමතරව netpad කොහොමද අපි use කරන්නේ iOS XE routers වල? ඒක හොඳ දෙයක්. මොකද හේතුව මේක සාමාන්‍ය routers වලට වඩා අපිට මේකෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඒකන්ද මේ කැලේ අලුතෙන් add කරලා තියෙන netpad කලින් තිබ්බා. හැබැයි මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ iOS XE routers වලට. ඊට අමතරව DNS records. ඒ record එකක් කියන්නේ මොකද්ද? address record එකක් කියන්නේ මොකද්ද? CNAME එකක් කොහොමද? MS record එකක් දාන්නේ මොකටද? mail භාවිතා කරනවා නම්. ඒතර PTR record එකක් ඒ DNS ගැන අවබෝධයක් අලුත් syllabus එකේ දාලා තිනවා. ඊට අමතරව site to site VPN, remote access VPN, මේ IPsec VPN ගැන කොහොමද කලින් තිබුණා. access controls උත් කලින් තිබුණා. හැබැයි අලුතෙන් add වෙලා තිනවා named access list. එක හොඳයි. named access list කියලා කියන්නේ සාමාන්‍ය access list එකක් අපි number එකක් දාලා ලියන්නේ. මේක දන්න අය දන්නවා. ඒතර ඒ number එකක් වෙනකොට name එකක් භාවිතා කරලා. ඒතර ඒක ගොඩක් වැදගත්. ඔයා team එකේ වැඩ කරනවා නම් ඔයා access list එකක් දානවා. team එකේ තව කෙනෙක් ඒක දන්නේ නැහැ මොකටද දාපු එකක්ද කියලා. හැබැයි අඩු ගානේ යා නමක් එක්ක config කරලා තිබ්බනා ටක් ගාලා hint එකක් එනවා. right මේක දාන්න ඇත්තේ මේ purpose එක හන්ද කියලා. ඒතර අන්න වගේ named access list එකක් කොහොමද apply කරන්නේ? ඒක මෙතනට භාවිතා කරලා තිනවා. එතකොට ඊට අමතරව layer 2 security features වලට මේගොල්ලෝ දාලා තිනවා
DSCP snooping, dynamic path inspection, storm control, RA guard, port security. මේකේ RA guard එක storm control එක කලින් තිබුණේ නැහැ. අලුතෙන් එක එකතු කරලා තියෙනවා. එතකොට ඔන්න ඔහොමයි සිකියුරිටි පැත්ත වෙනස් වෙලා තියෙනවා. හැබැයි මෙතනදී තව එක දෙයක් තියෙනවා මේ සිලබස් එකේ නැහැ කතා කරලා next generation firewall ගැන. හැබැයි ඕගොල්ලෝ ස්ටඩි කරනවා නම් මත්යාගන් networking කරන කෙනෙක් විදිහට අනිවාර්යෙන් වාගේ firewall knowledge එක ගොඩක් තැන්වලදී බලනවා. විශේෂයෙන්ම ඕගොල්ලෝ network engineer position එකට යනකොට firewall ගැනත් අවබෝධයක් තියෙනවා. සමහර කට්ටිය කෙලින්ම firewall product එකක් කියලා මාගෙන් අහනවා මේක දන්නවද මේක config කරලා තියෙනවද IPsec එකක් එයාට හදන්න පුළුවන්ද VPN ගැන අවබෝධයක් තියෙනවද ඒවා බලනවා. ඉතින් security concept ගැන දැනන් ඉන්න ඕනේ. ඉතින් විශේෂයෙන් මෙතන firewall ගැන කතා කරන්නේ නැහැ syllabus එකේ. හැබැයි ඔයා එක කොහෙන් හරි study කරන්න. ඊට අමතරව network services ගැන කතා කරද්දී මෙතන පොඩි සිද්ධියක් වෙලා තියෙනවා. ඒකෙදි තව එකක් තමයි NTP අයින් කරලා තියෙනවා. NTP කියන්නේ network time protocol. ඒ කියන්නේ වෙලාව sync කරගන්න භාවිත කරන protocol එකක්. ඒක අයින් කරලා තියෙනවා. තවත් මම දැක්ක දෙයක් තමයි QoS අයින් කරලා තියෙනවා. quality of service. අපි කොහොමද packet එක prioritize කරන්නේ? voice packet එක ගන්න කොහොමද අපි යට priority දෙන්නේ? pattern කියන්නේ packet type එක බලලා අපි කොහොමද යට prioritize කරන්න පුළුවන්? QoS කොහොමද apply කරන්නේ? ඒ දේවල් ටික මේගොල්ලෝ අයින් කරලා තිනවා. ඉතින් ඒකත් දැනගෙන ඉන්න ඕන දෙයක්. මොකද ඔයා network වැඩ කරද්දී ඔයාලට සමහරට voice traffic prioritize කරන්න වෙන්න පුළුවන්. මොනහරි තව multicast වෙන්න පුළුවන්. ඉතින් ඒක හන්දා ඒකේ basic concept ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් මම හිතන්නේ ඒකත් මෙතනදී වෙච්ච පොඩි අපිට වෙච්ච අවාසියක් කියලා කියන්න පුළුවන්. ඉතින් NTPත් එහෙමයි. නමුත් ඒක පොඩි දේවල් ටිකක් උගන්වන්න හරිම ලේසි. එතකොට අන්තිම part එක automation part එකේදී automation part එකේදී concept එක කියන්නේ 10 තිබ්බ එක මෙතන 10ම තමා. හැබැයි මට හිතාගන්න බැරි මෙතනදී මේගොල්ලෝ පොඩි දේවල් ටිකක් වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම කලින් සිලබස් එකේ තිබ්බ දෙයක් තමයි මෙන්න මේ ටික මාර වැදගත්. මේ REST based API authentication type ඊළඟට මේ create read update delete නැත්නම් අපි CRUD operation HTTP verbs data encoding ඒ ටික තිබ්බා. ඊට අමතරව JSON data JSON format එකකින් කොහොමද අපි structure data structure කියවගන්නේ? ඒ කියන්නේ අපි network එකේ output එකක් උදාහරණ ගත්තොත් Cisco router එකක් ගත්තොත් එයාගේ interface වල අපිට IPs බලා ගන්න ඕන. අපි REST API through අපි request එකක් යහුවම අපිට ඒක response එක එනවා. response එක සාමාන්‍ය එක්කෝ JSON වලින් හරි XML වලින් හරි ගත්තා නම් අපි JSON වලින් ගත්තා කියමුකෝ අපි ඒ format එක අපිට කියා ගන්න knowledge එක තියෙන්න ඕනේ. ඒතර අපිට ලොකුට JavaScript ගැන අවබෝධය නැතත් at least අපිට JSON format එකෙන් output එකක් කියව ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඉතින් එතනදී මේ අලුත් සිලබස් එකේ ඒ ගැන පොඩ්ඩක් මෙන්ෂන් කරන්නේ නැහැ ඒගොල්ලෝ. හැබැයි ඒක වෙනුවට ඒගොල්ලෝ දේවල් ටිකක් එකතු කරලා තියෙනවා. හැබැයි මම නම් කියන්නේ මම සාමාන්‍ය උගන්වන්නේ Postman app එක install කරලා Postman app එකෙන් කොහොමද අපි HTTP request එකක් යවලා අපි කොහොමද Cisco DNS නැත්නම් දැන් Catalyst Center කියලා කියන්නේ. ඉතින් Catalyst Center එක හරහා අපි manage කරන devices වල IPs බලා ගන්න, status බලා ගන්න අපි practical එකක් කරනවා. ඉතින් මේ practical එක ඒ දේවල් ටික අලුත් සිලබස් එකේ කරන්න වෙනවා මට. මොකද හේතුව එහෙම නැත්තම් මේ දේවල් තේරුම් ගන්න අමාරුයි. ඉතින් එතනදී මේ අඩු කරපු මේ අයින් කරපු ටික නා ඒක නොකර ඉන්න බෑ ඇත්තටම කියා දෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලන්ට මම කියන්නේ කොහෙන් ඉගෙන ගත්තා මම කියන්නේ ඔය අනිවාර්යෙන් ඉගෙන ගන්න. මොකද ඕක තමයි important දේවල් ටික. මොකද මේ REST API කියන එක වැදගත් දෙයක් කොහොමද අපි use කරන්න කියන එක. ඊට අමතරව northbound API southbound API කොහොමද operate වෙන්නේ ඒවා අනිවාර්යෙන් දැනගෙන ඉන්න මෙතනට එනකොට. මොකද මේකේ එහෙම specially ඒ දේවල් ගැන කියලා නැහැ. මෙතන කියලා තියෙන්නේ describe the role of ඒ කියන්නේ අපි කොහොමද network operation වලට AI භාවිතා කරන්නේ. ඊට අමතරව prompt එකක් භාවිතා කරලා කොහොමද අපි network operation එකට අවශ්‍ය data classification edit කරගන්නේ. ඊට අමතරව අපි කොහොමද device based cloud based control based ඒ වගේ දේවල් අපි කොහොමද management පැත්ත කරන්නේ. ඊට අමතරව SNMP operate වෙන්නේ කොහොමද? ඊළඟට Ansible වගේ දෙයක් කොහොමද භාවිතා කරන්නේ? සිස්ලොක් වගේ දෙයකට මේ ලෙවල්ස් මොනවාද? ඉතින් මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ අර ප්‍රැක්ටිකල් පැත්ත මෙතනට ඉන්ක්ලූඩ් කරලා නැහැ ඒගොල්ලෝ. නමුත් අනිවාර්යෙන් ඒක උගන්වන්න වෙනවා. මොකද එහෙම නැත්තම් පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද විශේෂයෙන් මෙන්න මේක infrastructure as a code කියන එක විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නේ නැති Terraform වගේ දෙයක් අහලා තියෙයි. ඔයගොල්ලෝ කරපු අය දන්නවනම් විශේෂයෙන්ම අපි හිතන්නකෝ
Azure හෝ නැත්නම් අපි තුමු AWS ගමුකෝ. AWS වල අපි EC2 instance එකක් හදනවා නම් අපිට පුළුවන් Terraform වලින් කෝඩ් එක භාවිතා කරලා ඒක හදන්න. ඒතකොට ඒක හරිම easy. ඒතකොට එහෙම network level එක තමයි අපි දැන් කාලේ අපි වැඩ කරන්නේ. එතකොට එහෙම දෙයක් අපි දැනගෙන හිටියේ නැත්තම් මේ exam එක කරන එක තේරුම් නැහැ. මොකද අපි සිලබස් එකට මේක infrastructure as code කියන Terraform කියලා අපි එහෙම නිකන් learn කරලා හිටියට ඒක practical use කරලා නැත්තම් තේරුම් නැහැ. ඉතින් මම හිතනවා මම උගන්වන අලුත් batch එකටත් මේ ඔක්කොම ටික practically කරන්න විශේෂයෙන් Terraform භාවිත කරන සහ විශේෂයෙන්ම Ansible. Ansible කොහොමද playbook එකක් අපි execute කරන්නේ? Ansible tower එක හදලා ඒකේ Ansible install කරලා playbook එක through අපි කොහොමද devices ටික manage කරන්නේ SSH භාවිත කරලා log වෙලා කොහොමද ඒක රන් කරන්න කියන එක ගැන. ඉතින් ඕකේ ප්‍රැක්ටිකල් ටිකක් කරොත් ඇරෙන්න මේ දේවල් ගැන අපිට ලර්න් කරන්න තනක් නැහැ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේක ඇත්තටම සිලබස් චේන්ජ් එක හොඳයි. අලුත් වෙනසක් කරලා තියෙනවා. හැබැයි පරණ ටිකත් ඒ වගේම හොඳයි. ඒකෙන්ද හොඳම දේ තමයි මේ දෙකම පැරලල් ඉගෙන ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මගෙන් අහන දෙයක් තමයි පරණ සිලබස් එක ගන්නවද නැත්නම් අලුත් සිලබස් එක තව මාස කිහිපයකින් ගෙනහම්ද ඒකට ෆේස් කරනවද කියලා. ඉතින් මම ඒකට පොඩි උපදෙසක් දෙන්නම්. මූලික දේ තමයි මොන එක්සෑම් එක කරත් අපි පාඩම් කරලා තියරිටික බලලා එක්සෑම් එක කරා කියලා ඒකෙන් අපිට 100% ඒකේ knowledge එකෙන් විතරක් ගිහිලා work කරන්න බෑ. අනිත් දේ තමයි අනිත් පැත්ත. ඔයා full time work කරලා ඒක experience තියෙන කෙනෙක් නා සිස්කොත් එක වැඩ කරලා හැබැයි theoretical පැත්ත ලොකුට කරලා නැහැ. ඒත් ඔයා වාඩි තුන CCN exam එක ගන්න. ඔයාගේ එක්සෑම් එක ලියන්න ගියොත් ඒත් ඔයාලට පාස් වෙන්න අමාරුයි. මොකද ජොබ් එකක් කරා කියලා එක්සෑම් ලියන්නත් බෑ. මොකද මේක කාරණා දෙකක්. එක්සෑම් එකේ තියරිටිකල් පැත්ත වගේ අපි එක්සෑම් එකට රෙඩි වෙන්න ඕනේ. ඒකට ක්වෙස්චන්ස් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ අපි ප්‍රැක්ටිකල් පැත්ත නොලෙජ් එක හදා ගන්න ඕනේ. ඒතර ඒක වර්ක් එන්වයරන්මන්ට් එකත් එක්ක කම්පෙයාර් කරන්න ටිකක් අමාරුයි. හැබැයි වර්ක් කරලා එක්සෑම් ලියන්න ගියොත් ඔයාලට ජොබ් එක ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි එක්සෑම් එකේ අහන ක්වෙස්චන්ස් බේසික් තියරි ගොඩක් දේවල් යාට මිස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ දෙකම එකට මැච් කරන්න තමයි හැවලෙන් මම try කරන්නේ. මොකද ඒක තමයි ළමයිට කියන්නේ ඔයා මොන එක්සෑම් එක කරත් ප්‍රැක්ටිකල් නොලෙජ් එක ඕනේ. ප්‍රැක්ටිකල් නොලෙජ් කොච්චර තිබ්බත් එක්සෑම් එකට අවශ්‍ය තියරි ටික හරියට ඔළුවේ තියෙන්න ඕනේ. ඉතින් මේ දෙකම හදාගන්න හොඳම දේ තමයි මේ දෙක මැච් කරගන්න පුළුවන් ලෙවල් එකට ස්ටඩි කරන එක. එතකොට දැන් අපි පරණ සිලබස් එකද අලුත් සිලබස් එකකින් කාරණාවේදී ඔයගොල්ලෝ කන්ටෙන්ට් එකේ චේන්ජස් ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. මොකද කොහොමත් මේගොල්ලෝ ලොකු චේන්ජස් කරන්න යන්නේ නැහැ. මොකද මේගොල්ලෝ කලින් අවුරුදු කීපයක කලින් ප්‍රොමිස් වුණා ඊට පස්සේ කරන එක්සෑම් චේන්ජස් වල මේජර් අප්ඩේට්ස් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ 10ත් 15ත් අතර චේන්ජ් එකක් තමයි ඒගොල්ලෝ සිලබස් එකේ කරන්නේ. ඉතින් මෙතනදී වර්ෂන් එක වෙනස් වුණා කියලා මේක සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවලා නෙමෙයි තියෙන්නේ. අලුත් කන්ටෙන්ට්ස් ඇඩ් කරලා තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ දෙකම බැලන්ස් කරන්න පුළුවන් නම් ඒක වටිනවා. ඉතින් අන්න ඒකට සොලියුෂන් එකක් මම අරන් අවිලා තියෙනවා. ඒ තමයි මම උගන්වන ක්ලාසස් වල මම ඊළඟ බැච් එක කියන්නේ ගෝසු 30 පටන් ගන්න අලුත් බැච් එක. ඒතර ඒකේ ඉඳන් ඊළඟ හැම බැච් එකක මම උගන්වන්න පටන් ගන්න අලුත් සිලබස් එක. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් 2027 ඉඳන් තියෙන එක්සෑම් එක පෙබරවාරියට තියෙන එක දැන් ඉඳන් උගන්වන්නේ මොකද කියලා. ඒකට හේතුව තමයි අපිට මේක හරියට ස්ටඩි කරන්න මාස 4-5ක් යනවා. ඒතර අපි අවුරුද්දක භාගයක විතර ප්‍රමාණයක් මේකට අපි වැය කරනවා. ඒතර ඕගොල්ලෝ ඒ කාලෙ වෙද්දි වාට අලුත් එක්සෑම් එක එනවා. සහ ටෙක්නොලොජි කොහොමත් අලුත් වෙනවා. ඉතින් අවට පුළුවන් නම් දැන් තියෙන කන්ටෙන්ට්ස් ටිකයි අලුත් එකයි දෙකම ස්ටඩි කරගන්න. ඒකෙන් ඔයාලට ලොකු වටිනාකමක් එනවා. ඒතර අර මිස් වෙන ටික අර මේ සිලබස් එකෙන් අයින් වෙන වැදගත්ම කාරණා ටික තොර මිස් වෙන්නේ නැහැ. අපි එකත් ස්ටඩි කරනවා අලුත් එකත් ස්ටඩි කරනවා. ඉතින් ඒකට ඔයාට අවස්ථාවක් තියෙනවා. මගින් ස්ටඩි කරන කෙනෙක් නම් www.ybits.com වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ වාට තියෙන බැච් එක බලලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඒක මොකද ඊළඟ පටන් ගන්න හැම බැච් එකක්ම නිව් සිලබස් එක තමයි යන්නේ. ඊට අමතරව වැදගත්ම දේ තමයි ප්‍රැක්ටිකල් පැත්ත. ඒ කියන්නේ අපිට පුළුවන් නම් විශේෂයෙන්ම සිලබස් එකේ කවර් කරන දේවල් ටික වෙනම ස්ටඩි කරන්න වෙනම පැති වලට ගිහලා මාර වැදගත් වෙනවා. විශේෂයෙන්ම කිව් ඔටෝමේෂන් වලදී Ansible ප්‍රැක්ටිකල් සයිඩ් එක, ඊට අමතරව infrastructure as a code කියන Terraform සයිඩ් එක, ඊට අමතරව JSON ස්ක්‍රිප්ට් විශේෂයෙන්ම ඔයගොල්ලෝ මත් තියාගන්න දැන් කාලේ නෙට්වර්ක් එකකදී ට්‍රැඩිෂනල් වලට වඩා ඔටෝමේෂන් පැත්තට තමයි බර. ලෝකේ තියෙන ප්‍රධානම සමාගම් ලෝකේ ජයන්ට්ස් ගත්තොත් අපි ඉන්න Google, Amazon, Microsoft, ඊට අමතරව Meta, TikTok ඔය කියන ඕනම සමාගමක හැමදේම යන්නේ ඔටෝමේෂන් නැත්තම් workflow එකක් ඔටෝමේට් කරලා තමයි තියෙන්නේ. ඒතර අපිට ඒ දේවල් වලට හැඩගැහෙන්න කොහොමද අපි ඔටෝමේෂන් පැත්ත නොලෙජ් එක හදාගන්නේ?
හැබැයි අපිට ට්‍රැඩිෂනල් පැත්ත දැනන් ඉන්න ඕනේ. ඒක තමයි මේ CCN exam එකේදී ට්‍රැඩිෂනල් නෙට්වර්ක් ගැන කතා කරනවා. ඒවා අනිවාර්යෙන් ඕනි. CLI මොඩ්ඩින් කොහොමද රවුටර් එක කන්ෆිගර් කරන්නේ, ස්විච් එක කොහොමද කන්ෆිගර් කරාම ඒකට බේසික් නොලෙජ් එක එනවා. හැබැයි ඔටෝමේෂන් පැත්තට ලොකුට ફોකස් කරන්නේ නැහැ එක්සෑම් එකේදී. හැබැයි වගේ ජොබ් එක තමයි ඒ ටික ස්ටඩි කරන එක. මොකද හේතුව අපි අතනින් ගන්න නොලෙජ් එකෙන් ජොබ් එකට ඇප්ලයි කරගන්න ගියාම ඒ ටික දනන් හිටියොත් තමයි ඔයාව කෙනෙක් හය කරන්නේ. එහෙම නැත්නම් අපි මේක තීරටික බලලා විතරක් කරලා නිකන් නෝමල් නොලෙජ් එකක් අරගෙන අපිට එහෙම ෆේස් කරලා වර්ක් කරන්න හරිම අමාරුයි. ඒක හන්දා ට්‍රබල් ෂූටින් පැත්ත. ප්‍රැක්ටිකල් ලෝකෙට මේක කොහොමද ඇප්ලයි වෙන්නේ? වගේ දේවල් හරියට දැනගෙන ඉන්න ඕනේ. ඒකට තමයි මම සාමාන්‍යයෙන් ගයිඩ් කරන්නේ. මොකද ගොඩක් ළමයි දන්නවා ස්ටඩි මගෙන් ඉගෙනත් කට්ටිය ප්‍රැක්ටිකල් දේවල්. ඒ කියන්නේ අපි ලෝකෙදී කොහොමද ට්‍රබල් ෂූට් කරන්නේ? උදාහරණ එක්සැම්පල්ස් වෙච්ච දේවල්. උදාහරණයක් ගත්තොත් සමහරලාට මම එක්ස්ප්ලেইন කරන දෙයක් තමයි Facebook ඩවුන් වෙච්ච රීසන් එක මම හැම ක්ලාස් එකක වියාදෙන මොකද හේතුව BGP කොහොමද ඩවුන් වුනේ Facebook එක මගේ වීඩියෝ එකක් උත්තරන YouTube channel එකේ. ඉතින් අන්න ඒ වගේ ලෝකෙ වෙච්ච දේවල් ඇත්තට මේක උනේ ඇයි? එතන බලපාපු දේ මොකද්ද? විශේෂයෙන් දැන් අලුතින් ඇඩ් කරන සිලබස් වල DNS records ගැන. ඒතර DNS records ගැන අපි හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර ඒ DNS records වල අපි රෙකෝඩ් එකක් ඇඩ් කරන්නේ කොහොමද සර්වර් එකට? ඒ රෙකෝඩ් එක PTR එකක් CNAME එකක් MX record එකක් දාන්නේ කොහොමද? ඒක හදිසියෙ මොන හරි වෙනසක් සිද්ධ වුණොත් අපේ network service එකට බලපාන්නේ කොහොමද? ඒව තමයි practical පැත්ත. ඒව තමයි real මේ ලෝක වෙච්ච සිද්ධි. අපිට උදාහරණයක් ගන්න පුළුවන් එහෙම වෙච්ච සිද්ධි ඕන තරම්. සමහරට ඔයගොල්ලන්ගේ ISP එක හිටි ගමන් ඔයාගේ ඉන්ටර්නෙට් ඩවුන් වුණාම බලන් ගියාම මේගොල්ලන්ගේ DNS servers fail වෙලා වෙන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට ඒ ISP ගේ DNS භාවිතා කරලා ඉන්ටර්නෙට් යන්න බෑ. හැබැයි වාට ඒ වෙලාවේ පොඩ්ඩක් මොලේ තිබුණා නම් ඒ කන්සෙප්ට් දැනන් හිටියනවා වඩ පුළුවන් Google DNS භාවිතා කරන්න ඒක ඉන්ටර්නෙට් වැඩ කරනවා නම් වාට තේරුම් ගන්න පුළුවන් මේ ඩවුන් වෙලා තින්නේ මේ ISP DNS තමයි උත් Google ලගේ ප්‍රශ්නයක් නෑ කියන එක. අන්න ඒ වගේ ප්‍රැක්ටිකල් දේවල් තමයි අපි දැනගන්න ඕනි. ඉතින් ඔහොම තමයි සිලබස් චේන්ජ් එක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ලබන අවුරුද්දේ network exams ටාගට් කරනවා නම් CCN ටාගට් කරනවා නම් ඔන්න යාට දැන් හොඳ අවබෝධයක් තියෙනවා මොනවද සිලබස් එක වෙනස් වෙන්නේ කියලා. විශේෂයෙන් මත් තියාගන්න CCNP වල ඒගොල්ලෝ ලොකු චේන්ජ් එකක් කරානේ කලින්. ඒ තමයි CCNP enterprise එකේ තිබ්බ wireless part එක සම්පූර්ණයෙන්ම අයින් කරා. දැන් ඔයාලට තේරෙනවා ඇති CCNA වලත් ඒ දෙයම සම්පූර්ණ නොකරාට පොඩි ප්‍රමාණයකින් wireless part එක අයින් කරලා තියෙනවා. විශේෂයෙන්ම access point mode ගැන තිබ්බිට ඒ ටික මම කලින් කිව්වා. ඒ වයින් කරලා තියෙනවා. ඉතින් කොතනින් ඉගෙන ගත්තත් තනින් ඉගෙන ගත්තත් මත් තියාගන්න හැම දෙයක්ම තව ටිකක් එහාට යන්න. මේක හරියට නිකන් ගහක අතු වගේ. ඒ කියන්නේ අපි වයර්ලස් පැත්ත ගත්තොත් තින කැලේ විතරක් සිලබස් තින කැලේ විතරක් කරලා නිකන් ඉන්න එපා. ඒකේ තව හොයාගෙන යන්න. උදාහරණයක් ගත්තොත් වයර්ලස් access point modes, controllers වර්ග මොනවද ලෝකේ තියෙන controller එක configure කරන්නේ කොහොමද? access point එක කොහොමද යා controller එක හොයාගෙන යන්නේ? ඒ දේවල්. routing පැත්ත ගත්තොත් routing protocol කීයක් තියෙනවද? ඇයි ඒව වැදගත් වෙන්නේ? මේව එකට වෙනස් වෙන්නේ කොහොමද? ලෝක ඉන්ටර්නෙට් කෙනෙක් හැදෙන්න ওই protocol වලට අමතරව BGP කොහොමද ඉන්නෝල් වෙන්නේ? ඒව හොයන්න ඕනේ. stream පැත්ත ගත්තොත් මෙතන STP තියෙනවා, RSTP තියෙනවා, loop නවත්තන විදිය ගැන කියා දෙන්න. ඊට අමතරව තව එළියේ තියෙනවා MSTP, multiple span entry. ඊට අමතරව ඒ switching වල ගත්තොත් switches, layer 2 switches, layer 3 switches, power over ethernet switches ඒවා කොහොමද වැඩ කරන්නේ? ස්පයින් ලීප් ආර්කිටෙක්චර් කොහොමද data center එක මේවා manage වෙන්නේ? ඒව ස්ටඩි කරන්න ඕනේ. ඊළඟට routers ගත්තොත් එක vendor කෙනෙක්ට සීමා වෙන්නේ නැතුව අනිත් multiple vendors ලා කොහොමද මේවා වැඩ කරන්නේ? එකම දේ කොහොමද ඒ routers වල අපි configure කරන්නේ? අවබෝධය තියෙන්න ඕනේ. ඊට අමතරව automation ගත්තොත් automation වලදී Python ඊට අමතරව JSON ගැන හොඳ අවබෝධයක් හදා ගන්න ඕනේ. Ansible ගැන ස්ටඩි කරන්න ඕනේ. ඊට අමතරව ඔයාලා network automation වලදී කොහොමද API භාවිතා කරලා කොහොමද අපි controls ඒ කියන්නේ control කරන්නේ network එක. කියන්නේ විශේෂයෙන් Cisco Catalyst Center එකට කොහොමද අපි API call එකක් යවලා අපට අවශ්‍ය දේ කරගන්නේ? කොහොමද device ගැන information ටික අපි ගන්නෙ? ඊට අමතරව විශේෂයෙන් අපි ඔය Ansible වලට අමතරව අපි එදිනෙදා භාවිතා කරන networking දේවල් වලට කොහොමද script එකක් භාවිතා කරලා අපි automate කරගන්නේ? ඒ සමහරලාට ඔයගොල්ලෝ Python script වල අමතරව bash scripting වගේ දේවල් use කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කොහොමද අපි network එක වැඩ කරන්න use කරන්නේ? ඔන්න ඒ වගේ හැම පැත්තම හිතන්න. syllabus එකට විතරක් attach වෙන්න එපා. මේවා නිකම් මේ syllabus කියන දේවල් වෙනස් වෙනවා, පොඩි පොඩි දේවල් අයින් කරනවා. ඒ වතට base වෙන්න එපා. හැමදේම හොයන්න පුළුවන්, හැමදේම හොයන්න ගන්න. ඒතර යාට හොඳ අවබෝධයක් එයි. ඉතින් මම හිතන්නේ මම ගොඩක් කතා කරා syllabus change එක ගැන කියන්න ගිහිල්ලා
නමුත් මේකෙදී ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙන හන්දා ඊළඟ වීඩියෝස් වලදී මම අරගෙන එන්නම් තවත් මේ වගේ එක්සෑම්ස් කරනවා වගේම තවත් ඔයා මොන පැතිවලින්ද ස්ටඩි කරන්න ඕන සහ මොන වගේ දේවල්ද එකතු කරගන්න ඕනේ ඔයාගේ නොලෙජ් එකට කියලා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් මම නවත්තන්නම්.